දැන් ඔය කියන කෑල්ල මේ මොඩියුල් එක ඇතුළට දැම්මේ ආණ්ඩුවේ දෘෂ්ටිවාදී උමනාවට. නෑ ඇත්තරම මෙහෙමයි මේ කිසිම ආණ්ඩුවක් මේ මොඩියුල් හදන්න සම්බන්ධ වෙන්නේ නැහැ. ආණ්ඩුවක් කියන්නේ මේ ප්‍රතිපත්ති තීරණ ගන්නවා මිසක් මේ මොඩියුල් හදනවා කියන ඒ කියන්නේ දැන් මේ ක්‍රියාකාරකම් වල පහළ මට්ටමටම මේ යන්නේ නැහැනේ. ඒක මේක ආණ්ඩුවේ දෘෂ්ටිවාදයක් කියලා එකක් නෙමෙයි. එහෙමනම් ඊට වඩා දේවල් කරන්න පුළුවන්. මේ හයි පන්ති මොඩියුල් එකට අන්තර්ගත කරනකොට දැන් අපි අධ්‍යාපනයේ අපි හිතන්නකෝ මේ හයි පන්තියේ ළමයි සමාජගත වෙන්නේ තව අවුරුදු 7කින් 8කින්. එතකොට ආණ්ඩුවේ දෘෂ්ටිවාදය මේ පුංචි ළමයිට කියනකොට ඊට වඩා දැන් 7 8 9 10 ළමයිට කියන්න එපේ නේද? නේද? එතකොට අනික දැන් මේ මොඩියුල අවුරුදු ගණනාවක් තිස්සේ මේක විශ්ලේෂණයට ලක් වෙලා මේ වෙද්දි හඳුන්වා දෙන්නේ එකක්. ඔව්. මේකේ යම් යම් කොටස් මං හිතන්නේ මෑත කාලීව නැවත පුනරීක්ෂණයට ලක් වෙලා විනිශ්චයට ලක් වෙලා එනවා. හැබැයි සමස්තයක් හැටියට මේකේ අර දාර්ශනික වශයෙන් තියෙන කියන්නේ නව හඳුන්වා දීම් ටිකක් තියෙනවා. හැබැයි කියන්නේ මං හිතන්නේ මේ මොඩියුලය පදනම් කරගෙන ඒකේ වැරද්දෙන් ඕගලන්ට මේ මෙතන ප්‍රශ්නයක් ගොඩනගා ගන්නවා කියන්නේ කොච්චර සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන කතාවක්. මේකේ ලොකු නව ප්‍රබෝධයක් සිද්ධ වෙන මොඩියුල් ගණනාවක් තියෙනවා. සහ වෙනම ප්‍රතිසංස්කරණ ගණනාවක් එනවා. මේක දැන් අපිත් තාම මොඩියුල් කියනවා මිසක් මේකේ අර්ථය තේරුම් ගන්නත් ඕනේ ඉස්සෙල්ලම. මේක දැන් පෙළ පොතෙන් මිදිලා ඉගෙනුම් ක්‍රමවේදය තමයි වෙනස් වෙන්නේ. මොඩියුල් එකක් කියලා කිව්වේ මේ යම්කිසි ඉගෙනුම් ඵලයක් අවුට්පුට් එකක් ඉගෙනුම් ඵලයක් බලාපොරොත්තුවෙන් හදපු ක්‍රියාකාරකම් ගොඩක එකතුවක් හෝ ක්‍රියාකාරකම්. එතකොට මේ මොඩියුල් එක කියලා කියන්නේ ළමයා හොයාගන්න දෙයක්. ළමයා හොයාගත යුතු දෙයක්. එතකොට මේක හදනකොට මේ පළවෙනි වතාවට තමයි ජාතික අධ්‍යාපන ආයතනය මේ පොත් ලිවීමේ කාර්යයට සම්බන්ධ වෙන්නේ. මේ මොඩියුල් ලිවීම මොකද මොඩියුල් කියන එක මීට කලින් පෙළ පොතේ තිබුණේ. අපේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවනේ මේ ක්‍රියාවලිය කළේ. නමුත් මේ වර්තමාන රජය බලයටපත් වුණාට පස්සේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන ලේකම්තුමාගේ උපදෙස් අනුව ජාතික අධ්‍යාපන ආයතනය හදපු මේ මොඩියුල්ස් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ විෂයන් සම්බන්ධ තියෙන ශාඛාවන් වල අධ්‍යක්ෂකවරු ඉන්නවා, විෂය ප්‍රවීණයෝ ඉන්නවා. මේ අය මේවා නිරීක්ෂණය කළා. මේවා නිරීක්ෂණය කරන්නේ නැත්නම් මේක කියන්නේ එක තැනකින් බලලා කෙලින්ම හැදිලා ළමයිට එනවද නැත්නම් ඒකට අදාළ ක්‍රියාවලියක් තියෙනවද? ජාතික අධ්‍යාපන ආයතනයේ මේ රයිටර්ස් පැනල් එකක් තියෙනවා. ලියන කට්ටියක් ඉන්නවනේ. මේ පොත් ලියන අය ලිව්වට පස්සේ ඒගොල්ලන්ගේ එඩිටෝරියල් බෝඩ් එකක් තියෙනවා. ඒ විෂයන් වල මම කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ. එතකොට ඒකෙන් ලියපු මොඩියුල්ස් ජාතික අධ්‍යාපන ආයතනයට අවසන් අවස්ථාවට ආවට පස්සේ වැඩිදුර නිවැරදි කර ගැනීම සඳහා සහ වැඩිදුර මේකේ තාර්කිකය මේකේ ගැලපෙනවද කියලා හොයලා බලන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ විෂයන් බහර අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒ අධ්‍යක්ෂකවරුන් යටතේ සහ ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු ආදී වශයෙන් ඉන්නේ ශාඛාවන් විසින් මේක විශ්ලේෂණය කරා. ඊට පස්සේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් මේක බලලා තමයි මුද්‍රණයට යවන්නේ. හැබැයි මේ මොඩියුල් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තම මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මේ පොත් ලියන කණ්ඩායම මේ අර එඩිටෝරියල් බෝඩ් එකත් පල්ලෙහා ඉන්න රයිටර්ස් පැනල් වලට ලැබෙන මේ පාඩම් එකතු කරන්න මදි මේ කියන්නේ දැන් මේ කරිකියුලම් එක ගැන විෂයමාලාවේ අඩු වැඩි ගැන තීන්දුව ගන්න ජාතික අධ්‍යාපන ආයතනය. ඒතකොට මේක එකතු කරපු අවස්ථාවේදී අපි හිතන විදිහට මොකද මේක ගැන දීර්ඝ වශයෙන් අපිට අදහස් දක්වන්න බෑ මේ වන විට පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක වෙන නිසා ඒ පරීක්ෂණ වලට මේක නිදහසේ ඉඩ දෙන්න ඕනි. නමුත් අපි හිතනවා මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය අධ්‍යක්ෂකවරුන්ට නිශ්චිතවම මේක පරිශීලනය කරන්න අහුවෙච්ච නැති අවස්ථාවක් කියලා. ඒ මගහැරීම. ඉතින් මේක මේ වගේ වැරදි වෙන්න පුළුවන්. මේ වගේ වැරදි කියන්නේ මේ එක මොඩියුල් එකකනේ. දැන් මේක ආරංචි වෙච්ච ගමම්ම මේක ළමයින්ට බෙදෙන එක නැවැත්තුවා. මේකෙදි විච වැරද්ද නිවැරදි කරන්න උපදෙස් දුන්නා. මේක දැන් ඉවත් කරලා තියෙනවා. එතකොට ඉදිරියේදී මේක නිවැරදි වෙයි. ඒ නිසා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. විශේෂයෙන්ම 6 වගේ ශ්‍රේණි වලට මේ වෙබ්සයිට් වගේ ඕපන් වෙබ්සයිට් වගේව විවෘත කරන්න නැතුව ඉන්න. මොකද අපි සතුව තියෙනවනේ ඊතක්සලාව වගේ මේ තාක්ෂණිකව ඩිජිටලයිස් වෙච්ච ප්ලැට්ෆෝම්ස් මේවා හරහා අපිට මේ විවෘත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා අපි හිතනවා මේක ඉදිරියේදී නිවැරදි වෙයි කියලා මේ වැරද්ද. ඉතින් මේකම නෙමෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ.
තියෙනවා.